තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පිංගුතුනි. අපි අද ආරම්භ කරන්නේ ධම්මට්ඨිති ඥානය පිළිබඳව දේශනා මාලාවක්. මේහි පළවෙනි වැඩසටහන. ධම්මට්ඨිති ඥානය කියන එකෙන් ප්‍රකාශ වෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තියෙන අවබෝධය. පටිච්ච සමුප්පාද ධර්ම හේතුඵල ධර්ම පිළිබඳව ඇති කරගන්නා ඥානය, ඒ ප්‍රඥාවට තමයි ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ඒතර මෙහිදී විශේෂයෙන් අපි හඳුනා ගන්නවා පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට කතං පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥාන. එතකොට ප්‍රත්‍ය පිරිසිඳ දැනීමේ ප්‍රඥාවට තමයි, ඒ ඥානයට තමයි ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ප්‍රත්‍යයන් පිරිසිඳ දැනීමේ ඥානය. පින්වතුන් දන්නවා පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල සම්බන්ධතාවය, හේතුඵල ධර්මයනේ. හේතු නිසා ඵල ධර්මයන් හට ගන්නවා, නැවත හේතු නිසා ඵල ධර්මයන් හට ගන්නවා. ඔය ආදි වශයෙන් හේතු නිසා ඵල හට ගැනීම, ඒ ඵලයන් නැවත තව දෙයකට හේතුවක් වෙලා තවත් ඵලයක් හට ගන්නවා. ඔය ආදි වශයෙන් චක්‍රාකාරව මේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වය තමයි අපිට පටිච්ච සමුප්පාදය තුල දක්නට ලැබෙන්නේ. දැන් මේ ධම්මට්ඨිති ඥාණයෙන් කියවෙන්නේ අන්න ඒ හේතුඵල සම්බන්ධතාවයේ පිළිබඳව. ඒකයි මේ ප්‍රත්‍යය පිරිසිඳ දැනීමේ ප්‍රඥාව. හේතුව පිරිසිඳ දැනගන්නවා මේ නුවණ තුලදී. දැන් හිතන්නකො පින්වතුනි, අපිට හම්බ වෙනවා අපි හිතමුකෝ අපිට ඉරහඳ හම්බ වෙනවා. අපිට අරමුණු තියෙනවානේ පින්වතුනි ඕන තරම්. ගස් කොළන්, අපිට ගෙවල් දොරවල් ඔය ආදි වශයෙන් ඕන තරම් අරමුණු හම්බ වෙනවා. එතන මේ ආරම්මණයක් හම්බ වෙද්දී ඒ පිළිබඳව තියෙන්නේ ප්‍රතග්ජන සත්වයාට ඝන සංඥාවක්. බොහොම අවිදග්ධ අවිද්‍යාවෙන් වැහිච්ච අදහසක් තියෙන. දැන් ඔබ ඇස් හැරලා බලන්න වටපිටාව. ඔබට හම්බ වෙන්නේ පුද්ගලයෝ හම්බ වෙයි. ගෙදර ඉන්න උදවිය, දරුවෝ, අම්මා තාත්තා ආදි වශයෙන් හම්බ වෙයි. එහෙම නැත්නම් ගෙදර තියෙන බඩු මුට්ටු ටික හම්බ වෙයි. වටපිට බලනකොට ඒ තියෙන ගහකොළ, සතා සිව්පාවා, යාන වාහන ආදී හම්බ වෙයි. ඔය විදිහට දැන් අර ප්‍රතග්ජන දෘෂ්ටියෙන් ලෝකයේ දෙස බලද්දී සාමාන්‍යයෙන් අපිට ප්‍රකට වෙන්නේ මේ විදිහට. මේ සත්වයෝ, පුද්ගලයෝ, ගේදොර ඉඩකඩම්, යාන වාහන, දූ දරුවෝ, නැහිත මිත්‍රාදීන් මේගොල්ලෝ ඉන්නවා, මේ දේවල් තියෙනවා කියලායි හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන තැන මෙන්න මේ ඥානය නැහැ. මොකද ඔබට දැන් ගහක් පේන තැනක, ගහක් කියන අරමුණ හම්බ වෙන තැනක මට ගහක් පේනවා, මමත් ඉන්නවා, මට ගහකුත් පේනවා කියන එක හැර එහි ඒ පිළිබඳව විමසා බැලිය යුතු හේතු ධර්මයන් මොනවද? මෙතන කවරාකාර හේතුඵල සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වුණාද? මට අද මේ ගහක් පෙනෙනවා, ගහක් හම්බ වෙනවා කියන තැනක තියෙන යථාභූත ස්වභාවය මොකක්ද? එහෙම විමසීමක් අන්ධබාල ප්‍රතග්ජනෙක් සිද්ධ කරන්නේ නැහැ. ඒ ප්‍රතග්ජන දෘෂ්ටියේම ඉන්නකොට එහෙම විමසීමකට වොමනාවක් ඇතිවන්නේත් නැහැ. ඒකට සිද්ධ වෙන කාරණාව තමයි Taman හඳුනාගත්ත විදිහ හරි කියලා හිතා ගන්න මේ අන්ධබාල ප්‍රතග්ජනයා Tamanගේම ඒ වැරදි අදහස මතම පිහිටලා, ඒ දෘෂ්ටිය මතම පිහිටලා නන්වැදෑරුම් වූ ක්ලේශා කුසලයන් රැස් කරගෙන මේ සංසාරේ ගමන් කරනවා. නිමාවක් නැත්තේ ඒකයි. දැන් මේකෙදි අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි හේතුඵල ධම විමසනවා කියද්දි, මේ ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නවා කියද්දි, මේ පච්චය පරිග්ගහය කියලා කිව්වේ ඒකයි. ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නවා. ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නවා කියද්දී අපි මේ දකින, අහන, දැනගන්න දේවල් පිළිබඳව හරියටම ප්‍රත්‍යාකාරයන් විමසලා අවබෝධ කර ගැනීමක්. දැන් එහෙම ගත්තම ධර්මයේ පිළිබඳව බොහෝකට අහලා නැති කෙනෙකුට හිතෙන්න පුළුවන්, එතකොට අර අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ගැන දැනගන්න එක නෙමෙයිද කියලා. පින්වතුනි, ඒ පටිච්ච සමුප්පාදයම තමයි මේ සෑම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ. අපිට ද්වාදසාංග පටිච්ච සමුප්පාදේ හම්බ වෙනවනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන්.
එතන ඒ අංග 12කින් යුක්ත යම් පටිච්ච සමුප්පාදයක් තියෙනවාද? ඒ පටිච්ච සමුප්පාදය තමයි පින්වතුනි මේ අපි අහනවා දැන් අපි දකිනවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන මේ සියල්ල තුල තියෙන. අපි යනවා එනවා ඉඳගෙන ඉන්නවා සැතපෙනවා කියන ඒ සතර ඉරියව්වල තියෙන මේ පටිච්ච සමුප්පාදයමයි. ඔබ වැඩට යනවා ආපහු ගෙදර එනවා ඔබ කඩේට යනවා බඩු අරන් එනවා ඔය සියලු තැන්වල තියෙන මේ පටිච්ච සමුප්පාදය. යතහභූත වශයෙන් විමසලා බැලුවොත් තියෙන්නේ මේ හේතුඵල ධර්මයේ තියෙන. හැබැයි ඒ හේතුඵල සම්බන්ධතාවයක් තියෙන්නේ කියලා ඥානයක් නැහැ පුදුන් සත්වයන්ට. අන්ධබාල ප්‍රත්‍යඥකම කියන්නේ ඒකයි. ඒ තියෙන යථාර්ථය මොකක්ද කියලා ප්‍රකට නැහැ. ඔවුන්ට ප්‍රකට වෙන්නේ Taman අවිද්‍යාවෙන් ගත්ත අදහස අනුව මේ මම යනවා මම ඉන්නවා මගේ උදවිය ඉන්නවා දේවල් ලෝකේ තියෙනවා ඉරහඳ තාරකාවන් සහිත ලෝකයක මම ජීවත් වෙනවා කියලා ඒ බඳු මතු පිට හැසිරීමක් තමයි. එහෙම නැත්නම් අවිද්‍යාවෙන් ගත්ත අදහසක හැසිරීමක් තමයි අන්ධබාල ප්‍රත්‍යඥයට තියෙන්නේ. එතකොට මෙන්න මේ නුවණ ඇති කර ගන්නකොට මේ ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගැනීමෙහි නුවණ ඇති කර ගන්නකොට මුලාව දුරු වෙන්නේ කවරකද? අපි මේ දකින අහන දැනෙන දැනගන්නා දේවල් පිළිබඳව තියෙන මුලාව දුරු වෙනවා. මම ඉන්නවා මගේ අම්මා තාත්තා මගේ දූ දරුවෝ ගෙවල් දොරවල් වල අය යාන වාහන මේ දේවල් ඉන්නවා තියෙනවා. අන්න ඒ මුලාව දුරු වෙනවා පින්වතුනි. ඒ මුලාව දුරු කර ගැනීම සඳහා තමයි මේ ඥානය උපදවා ගන්නට තියෙන්නේ. එතකොට පච්චය පරිග්‍රහයේ ඥානය ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගැනීමේ ඥානය කියන එක ඉතාමත්ම සියුම් මේවට කියන්නේ සංහ සුඛම ධර්මයන්. මේවා බොහෝම සියුම් ධර්මයන් අතිශයින්ම සියුම් හොඳ නුවණක් මෙහෙवलाම අවබෝධ කරගත්තොත් මිසක් නැත්තම් පින්වතුනි මේවා වටහා ගන්න හරි අමාරුයි. අර කෙලෙස් ඔස්සේම දුවන මනසකට ඒ පැත්තටම නැඹුරු වෙච්ච මනසකට නම් මේ පටිච්ච සමුප්පාදය වගේ ධර්මයන් සැබවින්ම ඔරොත්තු දෙන්නේ. නමුත් ලෝකයේ පිළිබඳව යම් විරාගී මනසක් තියෙන ඇත්ත කුමක්ද කියලා සොයා ගන්නට හිතේ කැමැත්තක් තියෙන සංසාරයේ කිසියම් ධර්මමය භාවිතයක් තියෙන ඒ බඳු සත්පුරුෂයන්ට මේක දුකසේ උවත් වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මුලදීම ඔබ කළ යුත්තේ තමයි හොඳට මේ දේවල් ඉගෙන ගන්නට ඕන දැන ගන්නට ඕන. සුතමේ ඥාන ඉස්සෙල්ලම අවශ්‍යයි නේ පිංගුත්. අහලා හරියට දැනගන්නට එපැයි. ඒ දැනගෙන ඒ දේවල් හොඳට සම්මර්ෂණය කරන්නට ඕන. නුවණින් මෙනෙහි කරන්නට ඕන. මෙනෙහි කරලා මේ වගේ තත්වාකාරයන් අවබෝධයට ගැනීම අවශ්‍යයි. ඉතින් ඔබ සියලු දෙනාටම ඊ타ත්ම වැදගත් වෙන මේ බුද්ධෝත්පාද කාලයක පමණක් ලොවට අනාවරණය වෙන විවරණය වෙන මහාම වටිනාම ධර්ම පද්ධතියක් තමයි අපි මේ සාකච්ඡා කරන්නට ආරම්භ කළේ. පටිච්ච සමුප්පාදය කියන එක ඔබ දන්නවා පියෝයින්ම මහා ගම්බීර ධර්මයක්. හැබැයි ඔබ මන්දෝත්සාහී වෙන්න එපා පින්වතුනි කොතැනකදීවත් මේක ටිකක් අමාරුයි වගේ ගැඹුරුයි වගේ කියලා. ගැඹුරු වුණත් පින්වතුනි කවදක හරි අපි මේක තේරුම් අරගන්නම වෙනවනේ. සංසාරයෙන් නිදහස් වෙන්නට නම් අපි කවදක හරි මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නම වෙනවා. ඔබ මේ නිකං කාලා බීලා ඉන්නකොට ප්‍රඥාව දියුණු වෙලා පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. දැන් මේ බැරි මට්ටමේ ඉඳලා හරි වචනේ හරි අල්ලගෙන යන්න පුරුදු වුණොත් අන්න ඒ භාවිතේ නිසා තමයි කවදක හරි ඔබ මේ ධර්මයන් අවබෝධ කරගෙන මේ සසර කෙලවර කරගන්නේ. ඒ නිසා ඊ타ත්ම ප්‍රණීත වූ මේ පටිච්චසමුප්පාදය බොහොම සරලව ඔබ ඉන්නා තනින් ඔබට වැටහෙන ආකාරයට කියා දෙනවා. හොඳට තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න. මේ ධම්මට්ඨිති ඥානය කියන වැඩසටහන් මාලාව වරද්ද ගන්නට එපා. හැකි හැම දෙනෙක්ම සජීවීවම සම්බන්ධ වෙලා ඒ වැඩසටහනට එකතු වෙන්න අවශ්‍ය දැනුම ලබා ගන්න. නොහැකි උදවිය YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ හරි අහගන්න. වඩාත් වැදගත් වෙන්නේ පින්වතුනි සජීවීවම උඩට සම්බන්ධ වන්නට පුළුවන් නම්. මොකද එතකොට ටිකක් භාවනාත් කරලා බණත් අහලා ඔබට ඒ ධර්ම මාර්ගය හැසිරෙන්නට පහසු නිසා. දැන් අපි බලමු මේ පටිච්ච සමුප්පාදය අපි කතා කරන දහම් කොටස. පච්චේ පරිග්‍රහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං. එතකොට ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නවනේ. මේක ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගන්නවා කියද්දි පටිච්ච සමුප්පාදයේ තියෙන මේ ද්වාදසාංගේ අංග 12 ගැන තමයි දැනගන්නේ. එතකොට ඒ අංග 12 ඔබ දන්නා විදිහට
අවිද්‍යාවේ සිට අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ඊළඟට පස්ස ඊළඟට වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ වශයෙන් අපිට අංග 12කින් හම්බ වෙනවා. දැන් මේ අංග 12 ප්‍රත්‍යතාවයන් තේරුම් අරගන්නට කලින් මේ වගේ හේතු හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් අරගන්නට කලින් ඉස්සෙල්ලම අපි වටහා ගන්න ඕන මේවායේ මූලයන් කොහොමද, මේ වචනවල අර්ථය මොකද්ද, මොන විදිහේ වපසරියක්ද මේ වචනවලට අයත් වෙන්නේ කියන එක. මොකද එහෙම නැත්නම් අපිට මෙතනින් එහාට යන්න ටිකක් අමාරුයි. ඉස්සෙල්ලම අපි තේරුම් අරගමු පින්වතුනි පටිච්ච සමුප්පාදයේ අංග 12 මොකද්ද කියලා. පළවෙනි මේකනේ අවිද්‍යාව කියලා කිව්වේ. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. දැන් අපේ බෞද්ධ පින්වතුන්ගේ අහුවොත් මොකක්ද අවිද්‍යාව කියන්නේ කියලා චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම කියයි. ඒක හරි. නිවැරදි උත්තරයක් ඒක. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම, ලෝකේ ඇත්ත ස්වභාවය දන්නේ නැතිකම, යථාභූත ස්වභාවය වටහා ගත්තේ නැතිකම. මේ විවිධ පැති වලින් අපිට මේක කියන්නට පුළුවන්. තවත් පැත්තකින් හේතුඵල ධර්ම දන්නේ නැතිකම අවිද්‍යාව කියලා කිව හැකියි. දැන් බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාවෙන් පටන්ගෙන ජරා මරණයන්ගෙන් අවසන් වන මේ පටිච්ච සමුප්පාද අංග 12 දේශනා කරලා මේක මේ මුලින් එකකින් පටන්ගෙන අවසන් එකකින් ඉවර වෙලා යන එකක් නෙමෙයි. මේක මුල අග සම්බන්ධ වෙනවා. ආපහු අර මේ ජරා මරණයන්ගෙන් ඉවර වෙලා නැවත අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණයෙන් ඉවර වෙනවා. නැවත අවිද්‍යාවෙන් පටන් අරගන්න. මේක නිකන් අර චක්‍රාකාරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතන අවිද්‍යාවෙන් පටන් අරගෙන ඊට පස්සේ සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නැවත අවිද්‍යාව. ඒකට ආපහු මේ චක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒක ධර්ම චක්‍රයේනේ. ලෝකේ යතහ ස්වභාවයේ පවතින එහෙම තැනක. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ විවර කරන්නේ. මෙන්න මේ පටිච්ච සමුප්පාදය නොදන්නා කම හින්දා මේක දන්නේ නැති හින්දා අපි වැටෙන අන්ත දෙකක් තියෙනවා. ඒ තමයි ශාස්වත අන්තය සහ උච්ඡේද අන්තය කියලා කියන්නේ. ශාස්වත සහ උච්ඡේද මේක දන්නේ නැති වෙච්ච ගමන් පිංගුතුනේ අන්ත දෙකට වැටෙනවම. එකක් තමයි ශාස්වත දෘෂ්ටි, අනික එක උච්ඡේද දෘෂ්ටි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා මේ බුදුරජාණන් වහන්සේගෙන් සත්වයා මරණින් මත්තේ උපදිනවද කියලා. සත්වයා මරණින් මත්තේ උපදිනවද කියලා අහන්නේ පින්වතුනි මෙන්න මේ පළවෙනි තැන ඉඳලා මේක අහන්නේ. ශාස්වත දෘෂ්ටි ඉඳලා. භාග්‍යතුන් වහන්සේ එහෙම අහනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක එහෙම නෙමෙයි කියලා. දැන් හොඳට අහගන්න. සත්වයා මරණින් මත්තේ උපදිනවද කියලා අහද්දී භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි අන්තය ඊට පස්සේ යනවා. සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැද්ද කියලා. ඒක උච්ඡේද දෘෂ්ටිය. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් බලන්න මේ අන්ත දෙකයි ප්‍රතික්ෂේප කරන්නේ. සත්වයා මරණින් මත්තේ උපදින්නේ මේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට තව ප්‍රශ්න දෙකක් අහනවා. ওই දෙක කලවම් කරගෙන. සත්වයා මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා අහනවා. උපදිනවද නැද්ද? උපදිනවා කියන එකයි නැහැ කියන එක දෙකම තියෙනවනේ. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. සත්වයා මරණින් මත්තේ උපදින්නෙත් නැද්ද නැත්තේත් නැද්ද කියලා අහනවා. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඒ ඔක්කොගෙම තියෙන පින්වතුනි දෘෂ්ටි වශයෙන් ගත්තොත් මෙන්න මේ දෙක. ශාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක. දැන් මෙහෙම මේ වගේ ධර්ම පාඩ ගත්තම සත්වයා මරණින් මත්තේ උපදිනවද කියලා අහද්දී බුදුහාමුදුරේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක එහෙම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ ප්‍රතික්ෂේප කළේ කියන ගම්භීර අර්ථය උකහා ගන්නෙ නැතුව, ඒ ගම්භීර අර්ථය දිහා බලන්නේ නැතුව කෙනෙක් මතු පිටින් මේක දිහා බැලුවොත් මොකක් හිතෙයිද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ මැරිලා උපදිනවා කියලා පිළි අරගෙන නැහැනේ. ඒක ප්‍රතික්ෂේප කරලානේ කියලා හිතෙන්නට පුළුවන්. ඔන්න ඔය විදිහට පින්වතුනි මේ කාලේ විශේෂයෙන් ඔය සමාජ මාධ්‍යවල මේ බෞද්ධයන්ගේ මේ ධාර්මික සංකල්පනා විනාශ කරන්නට කටයුතු කරන අය, විශේෂයෙන්ම මේ ශ්‍රද්ධාව විනාශ කරන්න, ශාසනය ගැන විමති උපදවන්න කටයුතු කරන අය අර ගම්භීර අර්ථය දැනගන්නට තරම් උන්ට නුවණක් ඇත්තෙත් නැහැ. නුවණ තිබුණා නම් ඒ වගේ පාපකාරී දේ කරන්නේ නැහැ.
අර වචන දිහා බලේ වචන සමාජයට මුදා හැරලා කියන මේ බලන්න බුදුහාමුදුරුවෝ උපදිනවා කියන එක ප්‍රතික්ෂේප කරලා තියෙද්දි හාමුදුරුවරු කියනවා උපදිනවා කියලා මේක සම්පූර්ණ හාමුදුරුවෝ හදපු බොරුවක් කියලා. අන්න ওই විදිහටනේ ඔය එක පාපකාරී පුද්ගලයන් විසම අදහස් සමාජයට යොමු කරන්නේ. දැන් අපි මෙතනදී විමසන්න ඕන පින්වතුනි, ඇයි බුදුරජාණන් වහන්සේ මේ සත්වයා මරණින් මත්තේ උපදිනවද කියන එක ප්‍රතික්ෂේප කළා දැන්? උපදින්නේ නැද්ද කියලාද ඒකත් ප්‍රතික්ෂේප කළා දැන්? ඇයි එහෙම කළේ? මෙතනදී කෙනෙක් සත්වයා මැරිලා උපදිනවා. සත්වයෙක් ඉන්නවා. එයා මැරිලා ඊළඟ තැන උපදිනවා. මෙහෙම හිතනකොට මෙයා පිහිටලා ඉන්න පින්වතුනි සත්ව කියන තැන. මෙයා සත්වයා ගැනයි මේ අහන්නේ. දැන් සත්වයෙක් ඉන්නවා. ඒ සත්වයා මැරිලා උපදිනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සත්වයෙක් කියලා ගන්න අදහස ප්‍රතික්ෂේප කරනවා පින්වතුනි. සත්වයෙක් කියලා ගන්න අදහස ප්‍රතික්ෂේප කරනවා. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? මෙතන මේ සත්වයෙක් කියලා එන අදහස හටගන්නේ මෙන්න මේ විදිහේ පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන තැන. නැවත නැවත මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන තැන ඇත්තා වූම ස්වභාවය හේතුඵල ධමයක් කියලා නොදන්නකම හින්දා. ඒ නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට හේතුඵල ධමයක් තියෙන්නේ හේතුඵල ධමයක් පවතිනවා කියලා නොදන්න අවිද්‍යාව හින්දා තමයි වැරදි සංකල්පනයක් උපදින්නේ සත්වයක් ඉන්නවා කියලා. එතකොට මේ සත්වයා ඉන්නවා කියන සංකල්පනය මේ වැරදි අදහස උපදින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. නොදන්නාකම හින්දා හටගත් අදහසක්. වැරදි අදහසක්. ඒක දෘෂ්ටි මාත්‍රයක්. භාග්‍යතුන් වහන්සේගෙන් සත්වයා මරණින් මත්තේ උපදිනවද කියලා අහන්නේ මේ වැරදි දෘෂ්ටියේ පිහිටලා. සත්වයෙක් ඉන්නවා එයා තමයි මැරලා උපදින්නේ කියන වැරදි දෘෂ්ටියේ පිහිටලා යෝ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා මේක භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහුට මැරිලා උපදින්න සත්වයෙක් ඉන්නවා. ඔහු ඒ වැරදි අදහස හරි කියලා අරගෙන තියෙනවා. දෙවෙනි කාරණාව දැන් මෙතන සත්වයා ඉන්නවා මරණින් මත්තේ උපදින්නේ නැහැ. මෙහෙම උපදීමක් නැහැ. මෙයාට මැරිලා නූපදින්නත් සත්වයෙක් ඉන්නවා පින්වතුනි. ඒ අහන්නේ සත්වයා මරණින් මත්තේ නූපදීද කියලා. එතකොට මේ දෙකටම පොදු එකක් තියෙනවා නේද? මේ දෘෂ්ටි දෙකම ගත්තම මේ දෙකටම පොදු එකක් තියෙනවා. මොකද්ද? මැරිලා උපදින්න සත්වයෙක් ඉන්නවා. මැරිලා උපදින්න සත්වයෙක් නැහැ. මේ දෙකටම සත්ව කතාවක් තියෙනවා. උපදින්නත් සත්වයෙක් ඉන්නවා, නැති වෙන්නත් සත්වයෙක් ඉන්නවා. ඒ සත්ව කියන කතාව වැරදි නිසා ඒක පරමාර්ථ වශයෙන් ගත්තම වරදක් නිසා භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. ඒකෙදි ඔබ විශේෂයෙන් වටහා ගන්න මේ කාරණා දෙක මේක හරි වැදගත් පින්වතුනි. පළවෙනි එක මැරිලා උපදිනවා කියන එකනේ. මේක මේ ශාස්ත්‍ර එකනේ. මේක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ පරමාර්ථයට මේක වැරදි නිසා. පරමාර්ථ සත්‍යයට ඒක වැරදි නිසා. මේ දෙවෙනි එක ප්‍රතික්ෂේප කළේ පරමාර්ථ සත්‍යයටත් සම්මුති සත්‍යයටත් කියන දෙකටම වැරදි නිසා. මේක වරදින්න පින්වතුනි පරමාර්ථ සත්‍යයට විතරයි. මොකද පටිච්ච සමුප්පාදයක් පවතින තැන සත්වයක් ඉන්නවා කියලා හිතාගත්තා. ඊට පස්සේ ඒක පරමාර්ථය වර්ධවා ගැනීමක්. හැබැයි පුනර්භවය කියන එක සම්මුතියේදී සත්වයන්ගේ පුනරුත්පත්තිය හැටියට කතා කරගන්නවා. පටිච්ච සමුප්පාදයේ තියෙන පින්වතුනි භවපච්චය ජාති කියන ධර්මය. හැබැයි සම්මුතියේදී ඒක පුද්ගලයා උපදිනවා කියලා හදා ගන්නවා. එතකොට පරමාර්ථයට වැරදි වුණාට අඩුම තරමේ සම්මුති මට්ටමට හරි ඒකේ නිවැරදිතාවයක් තියෙනවා. මොකද වර්තමානයේ අද ජීවත් වෙන කෙනා ඊළඟ ජීවිතේ කොහේ හරි උපදිනවා කියලා සම්මුතියට හරි ඒකේ ඇත්තක් තියෙන නිසා. හැබැයි මෙතන සම්මුතියටයි පරමාර්ථයටයි කියන දෙකටම වැරදි. සම්මුති පරමාර්ථ කියන දෙකටම වැරදි. සත්වයක් ඇතයි පිළිගත්ත බව ඔහුගේ පරමාර්ථයට තියෙන වැරද්ද. සම්මුතියේ සත්වයක් නැතයි කියන එක උපදිලා නැවත උපදින්නේ නැහැ කියන එක ඔහු සම්මුතියටත් ඇති කරගත්ත වැරද්දක්.
කොට මේ කාරණා දෙකම වැරදි නිසායි බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන්නේ. දැන් බෙහෙවින්ම ආධුනික කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ මැරිලා උපදිනවා කියන එක වෙන්නේ නැද්ද වෙනවද ඔහොම හිතෙන්න පුළුවන්. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මැරිලා උපදින එක ගැන හිතන්න කලින් දැන් ගැන ඉස්සෙල්ලාම බලන්න කියලා. වර්තමානයේ විමසලා බලනකොට වර්තමානයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් නම් අනාගතයේ කොහොමද පින්වතුනි සත්වයක් හම්බ වෙන්නේ? අනාගතයේදී හම්බ වෙන්නේ පටිච්ච සමුප්පාදයක්මයි. වර්තමානයේ අපේ ජීවිතය හරියට අවබෝධ කරගත්තොත් අපිට තේරුම් අරගන්න තියෙන පටිච්ච සමුප්පාදයක් කියන. එතකොට අනාගතයේ අද මේ පටිච්ච සමුප්පාදයේ නිරෝධයට ලක් කරේ නැත්නම් අවසන් කරේ නැත්නම් මත්ෙහි පටිච්ච සමුප්පාදයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අතීතයේදී පටිච්ච සමුප්පාදයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. මේක හරිය ලස්සනට පෙන්වනවා පින්විතන ධම්මටිති ඥානෙ. අපි එකින් එක කතා කරගෙන යමු. මම මේ පටන් ගත්තම තැනනේ ඉන්නේ. එතකොට අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් පටිච්ච සමුප්පාදයක්ම ක්‍රියාත්මක වුණා, ක්‍රියාත්මක වෙනවා, අනාගතයේදීත් ක්‍රියාත්මක වෙනවා. පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න බැරි වුණොත් එතන අවිද්‍යාව නිසා තමයි සත්වයා කියන වැරදි දෘෂ්ටි ඇති කරගන්නේ. සත්වයා කියන වැරදි දෘෂ්ටි ඇති කරගත්තොත් දැන් අපි රැවටෙනවා මේ පටිච්ච සමුප්පාදයට මම ඉන්නවා කියලා. යතහභූත වශයෙන් හේතුඵල ධමයක්. හැබැයි අපි රැවටෙනවා මේ මම ඉන්නවා කියලා. අනාගතේ පටිච්ච සමුප්පාදේ උපදිනකොට මේ රැවටීම නිසා එදාටත් හිතෙන්නේ මම මැරිලා මම දැන් මෙතන ඉපදිලා ඉන්නවා කියලා. දැන් අද අපිට හිතෙන්නේ අපි ගිය ජීවිතේ කොහේ හිටියද දන්නේ අද මෙතන ඉපදිලා ඉන්නවා කියලා. මොකද එදා තේරුම් ගත්තෙත් නැහැ හේතුඵල ධම. අද තේරුම් අරගෙනත් නැති නිසා. ඉතින් කොයිතරම් වුණත් මතක තියාගන්න පින්වතුනි මෙන්න මේ අදහස් දෙකම වැරදි තමයි. හැබැයි මෙන්න මේ අදහස තුල ඉන්න කෙනා කර්මවාදී. මෙයාට කර්මවාදී බවක්වත් ඇත්තේ නැහැ. මොකද මෙතන පිළිගන්න කෙනා කුසලයේ නියුතු වෙනවනේ. පරලොවක් පිළිගන්න කෙනා කුසල් කරගන්න. අකුසලයෙන් වළකිනවා. එතකොට ඇත්තටම සිද්ධ වෙන දේ තමයි වර්තමාන කුසලයේ නිසා එයාට ආයත ප්‍රතිසන්දී සිද්ධ වෙනවා. මෙතන භවපච්චය ජාති කියන එකයි සිද්ධ වෙන්නේ. හැබැයි සම්මුති වශයෙන් ගත්තම මේ පින් කරපු මිනිස්සු අතන සුගතිය ඉපදිලා කියලා අපිට පේනවා. මේ අදහස ගත්තොත් මැරලා උපදින්නේ නැහැ කියලා මෙයා කුසල අකුසලයන්ට බයක් ලැජ්ජාවක් නැති වෙනවා. මොකද එයා පරලොවක් පිළිගන්නේ නැහැ. ඒ හේතුවෙන් යන් බොහෝ කොටම අකුසල් සිද්ධ කරගන්නවා. නැවත නැවත තෘෂ්ණාව දියුණු කරනවා, කෙලෙස් දියුණු කරනවා. ඒ ක්ලේශ අකුසලයන් හේතුවෙන් එතනදිත් ප්‍රතිසන්දි සිද්ධ වෙනවා. ප්‍රතිසන්දි සිද්ධ වෙන්නේ නැත්තේ නේ. හැබැයි ඒ ප්‍රතිසන්දිය සුගතිගාමී එකක් නෙමෙයි බෙහෙවින්ම දුගතිගාමී එකක් වන්නට පුළුවන්. ඒ නිසා මේ හීන අදහසට වඩා මේක ටිකක් හොඳයි. හැබැයි මේ දෙකටම වඩා අපි ආයුතු අවබෝධ කරගත යුතු දේ තමයි මෙන්න මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මය. ඉතින් අපි මේ පිළිබඳව හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට තේරුම් අරගන්නට ඕන. පින්වතුන්ට එකින් එක කාරණාවෙන් කාරණාව පැහැදිලි කරලා දෙනවා. එක අංගයෙන් අංගය කියා දෙනවා. හොඳට තේරුම් අරගන්න තා සරලවයි පැහැදිලි කරලා දෙන්නේ. වැඩසටහන් මාලාවත් එක දිගටම එකක්වත් අතහරින්න නැතුව සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔබට අර කලින් කියපු දේ මගේ හැරලා ගියොත් තේරෙන්නට පුළුවන්. බොහෝ වැඩ කටයුතු ඇති පින්වතුනි මේ වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි බොහෝම කලාතුරකින් අහන්න ලැබෙන මේ උත්තරීතර සද්ධර්මය භාග්‍යතුන් වහන්සේ ලෝට විවෘත කරපු සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තරම් වෑයම් කරන්න. ඒක ඔබට මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාරයට විතරක් නෙමෙයි මේ සසර දුකින් එතර වන්නටම මහා උපකාරයක් බවට පත් වෙනවා. ඒ බවත් කල්පනාවේ තියාගෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න අපි ඊළඟ වැඩසටහනේදී දිගින් දිගටම මේ පටිච්චසමුප්පාදය ගැන පැහැදිලි කරලා දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් කල්පනා කරගන්න හැම දිනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරගෙන කෙටියෙන් නමුත් භාවනා මානසිකාරයන් පවත්වලා උදාර කුසල සම්භාරයක් රැස් කරගත්තේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ICTB බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නට වාර්ෂික දායකත්වයේ වගේම ආරාම පූජා දායකත්වයේ දරන ශ්‍රද්ධාවන්ත පින්වතුනුත් අපරිමාණ කුසල ස්කන්ධයක් රැස් කරගත්ත. අපි පහල කරගත්තා වූ මේ සියලු කුසල් අනුමෝදන් කළ යුත්තනට මේ මොහොතේ අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන් අද දවසේදී ආරාම පූජා දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් වන්නේ ජයවි ගුණතිස්ස නිර්මලී ගුණතිලක යන මේ සදහැබර පින්වතුන් විසින්
ඒ වගේම සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙහි දායකත්වයෙන් කටයුතු කළේ චන්ද්‍රානි පීරිස් පින්වත් මහත්මිය, ඒ වගේම සිඩ්නි වල සිටින රනිල් පෙරේරා පින්වත් මහත්මයා, හතරවෙනිදා සංජීව කාර්යවසම් පින්වත් මහත්මයා සහ කුමාරි සේනාධීර පින්වත් මහත්මිය යන මේ සත්පුරුෂ පින්වත් සියලු දෙනා ඒ දායකත්වයන් ඒ දිනවල ලබාගෙන කටයුතු කළා. ඔබ සියලු දෙනා වෙනුවෙන් අපි මේ වෙලාවේදී තාමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. කල්පනා කරගන්න සියලු දෙනාම රැස් කරගත්තා වූ මේ හැම කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අපසුරකින සියලු දෙවි දේවතාවෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා කියලා සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. මිය පරලොව ගියා වූ මෙලොව පරලොවගත වර්ග පරම්පරානුගත ඔබ අපගේ සියලු ඥාති හිතයිශීන් ඇතුළු පින් කැමැති හැම සත්වග මේ පින් අනුමෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වී නිවනින් සැනසීම ලබත්වායි සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සියලුම දෙනාටත් පවුලේ දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන දෙමව්පියන් ඇතුළු සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත වූ ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ දෙව් රැකවරණින් මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය බලයෙන් සියලු යහපත සිත ශාන්තිය අභිවෘද්ධියම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය වේවා. සියලු දෙනාගේම ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දියුණු වී සාර්ථක භාවයටපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ධාර්මික රැකී ආරක්ෂා ඔබ සියලු දෙනාගේම ඉදිරි අනාගතය දිනෙන් දින දියුණු වී සාර්ථක වේවා. දෙලවත් සුවපත් කරගෙන ලෞතුරු නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හැමතෙම මේ කුසල් හේතු වාසනා පාරමී වේවා කියලා සාදුනාද දී නිවන් ප්‍රාර්ථනාත් කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.